ආණ්ඩුව ආවේ හොඳට මතක තියාගන්න. අතිගරු ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමාට පස්සේ දෙනවයි කියපු රුපියල් මතකද ඔයගලන්ට මිල සූත්‍ර මේ තියෙන්නේ 133කින් අඩු කරනවායි කියලා ආණ්ඩුව ගත්තම ඔක්තෝබර් අඩු නොකර ජනවාරි අඩු කරන්න යනකොට දැන් ඉන්නේ විදුලිය බල ශක්ති ඉන්ධන ටික මවුරුදු ගානක් ගබඩා වෙලා තියෙන දන්නේ නැති ඇමති නොරොච් වලට ගෙන ආපු ගල් ලඟුරු වලින් නැව් දෙකක් ප්‍රමිතිය නැති වෙලා තියෙන වෙනකොට දන්නේ නැති ඇමති හාල් ගෙනල්ලා ඒක බාලවීම අසාදුගත වෙච්ච ලේඛනයක් තියෙන සමාගමකට ගල් ලඟුරු පළවෙනි වතාවට ගෙනල්ලා දුන්නු ඇමති මොකද්ද කියන්නේ අපි ජනවාරි අඩු කරන්න කියනකොට 137කින් වැඩි කරන්න ඕනේ. ඇමති කිව්වේ මේව වැරදි නම් ජනාධිපති අයින් කරන්න එපා. ජනතාවට ආදරේ නම් 137කින් නලින්දලා වසන්තල එළියදිත්ව වැඩි කරන්න දැන් බෑ 37කින් අඩු කරන්න බෑ 37කින් වැඩි කරන්න ඕනේ. අපි කරුණු පෙන්නලා මහජන උපෙත්තක් කොමිසමට කොන්දක් කරන් දීලා එදා 120කින් අඩු කෙරෙව්වේ. ජනාධිපතිතුමනි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඥාතීත්වයට වන දේශපාලන ප්‍රබලත්වයේ තිබුණු එම්.ඩී. ජයවර්ධන මැතිතුමාව මුදල් ඇමතිකමින් අයින් කරා. කැබිනට් වල අනුකූල නොවීම තීන්දුවලට සිරිල් මැතිතුමා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ දකුණු අත කිව්වේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට දල්ලිසේනායක මැතිතුමාගේ පක්ෂ ගන්න ජේ.ආර්. මහත්තයා වෙනුවෙන් පොත් ලියපු දල්ලිසේනායකයා සිරිල් මැතිතුමාව අයින් කරුවා. ඉන්දිය සාමගියට විරුද්ධ වුණායි කියලා. කොන්දක් තියාගෙන තීන්දුව ගත්ත යාළුකම නෙමේ රාජ්‍ය පාලකයා වශයෙන්. ව්‍යවස්ථාවට අනුව ඔහු හිතන විදිහට වැඩ නොකිරීමත් අද ඔබතුමාගේ ඇමතිවරු ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා කැබිනට් සම්ප්‍රදායන් උල්ලංඝනය කරලා කටයුතු කරන ඔබතුමා කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. මාව හිරේ දාන්න බලයි ජනාධිපතිට මේක කියන්නේ ව්‍යවස්ථාවෙන් තියෙන ඔබතුමාට ජනතාව සුරකින එක. ඔබතුමා දෙනකන් ඉන්ධන මිලට නියමිත ක්‍රමවේද අනුගමනය කරලාද? මාස 8ක් වෙනවා සූත්‍ර එළියට දාන්නේ. බෆල් ස්ටොක් එකක් තියාගත්තලු. බෆල් ස්ටොක් එකක් තියාගන්න අපේ රටේ මුදල් කෝටි ගණන් ඩොලර් තිබෙන මොහොතකද? එදා 294ට ගෙනල්ලා 293යි අද ඩොලර් එක 313ට ගෙනල්ලා 291යි කොහොමද ගසා කෑම? මේවා නොකියුවොත් ඔබතුමාලා හිතනවා ජනතාවට අපි බොරු කියනවා කියලා. මේ දේ හරියට අහගන්න. හොඳට බලන්න. මේ ඔබේ සල්ලි හොරකම් කරන හැටි මම මේ පෙන්නන්නේ. මේ දැවිතේ පොළොව යට වලලලා. මේ ඉන්න සභාපති කළමනාකාර ප්‍රධාන කළමනාකරු ඉන්නකොට. හොඳට බලන්න මේ දැවිතේල් ගන්නේ මොනවාට විදුලිය නිපදවන්නේ. මේ ආණ්ඩුවේ විදුලි බිල වැඩි වෙන්නේ ඒකයි. මේව අපි හෙලි කරා. ඩාර්ක් රූම් කියන එක channel එකකුත් දැම්මා. ඊට පස්සේ ඒක සීල් කරලා දැන් ඒක બ્લોක් කරලා. රටට ඇත්ත පෙන්නනකොට මේ තෙල් දෝරේ ගලන්නේ ආණ්ඩුවේ සල්ලි නෙමෙයි ජනතාවගේ රීරිමාංශේ. ඔබතුමා ලේ වතුර කරන්නේ මේ කරලා තමයි විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරලා පිටින් තරංකාරී මිලට දැවිතෙල් ටික ගන්න දෙන්නේ නැත්තේ. ස්වාධීන මිල නියම කොමිසම අදත්පත් කරේ නැහැ ඔබතුමා. ඔබතුමා මුදල් ඇමති සහ ඔබතුමා අදත් මුදල් ඇමති බලශක්ති ඇමති ඉන්නකොටයි මේ සභාපති පාලන කාලේ ඔබතුමා කැමති කාලේ තෙල් ටික නල්ල හිර කරේ. මේව බොරු නෙමෙයි. කරුණ කියන්නේ කොහොමද වාස්ප වෙනකොට ඉඩ හැරි ඔබතුමා මෙයාගෙන් අය කරගන්නවද? ඇයි ඔබතුමාලා මේගොල්ලන් රකින්නේ? ඔබතුමාට එහෙම බලයක් නැහැ. වෙන කාටවත් කියලා වැඩක් නැහැ. ඔබතුමාට බලයි. පළවත්ත බලය ක්‍රියාත්මක කරන්න ඕනේ ජනතාවාදීව. ගල් ලඟුරු බාලයි කියන්නේ කොහොමද? ඒක බය නැතුව කියන්න හේතුව ඔබතුමාට කියන්න. නාලිකා ආපහු දාන්න මම මේ ප්‍රකාශය කිව්වට ඔබතුමාට මතක ඇති නොරොච්චෝලේ ඊළඟට කෝල් එකේ විදුලි බලය ඔක්කොම නිලධාරීන් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. ඒකදී මාධ්‍යවේදියෙක් අහනවා මේ ප්‍රමිතිය නැහැ කියන ගල් ලඟුරු දැමීම තුල යන්ත්‍ර වලට හානියක් කියලා
ඒක කඩා වැටෙන්න පුළුවන්, නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙන්නේ ඉන්ධන ගණ්ඩ ඒකේ ජනතාවට බලපාන අක්‍රිය වෙනා නේද? විදුලි අර්බුදයක් එනා නේද? බමුණු සිංහ නොරොච්චෝලේ ප්‍රධාන ඉංජිනේරු ලස්සනට කියනවා ආපහු දාන්න මගේ එකත් එක්ක. මොකද මේකට අපි කළමනාකාර කරන උපාය මාර්ග ක්‍රමය අනුගම මොකද්ද? නිසි ප්‍රමාණයම දාන්නේ නැහැ. දැම්මොත් තමයි ඔය කියන අර්බුදේ එන්නේ. බාලයි දැන් නොකින ප්‍රමාණයම දැම්මොත් ඔය කියන කඩෙන්න පුළුවන්, නවතින්න පුළුවන් එනවා. අපි ඒක ප්‍රමාණය අඩු කරලා යොදවනවා. එතකොට හානි වෙන්නේ නැහැ. ඒක උපාය මාර්ග ක්‍රම අපි කරන්නේ. හොඳ එකක් ගෙනාවන සම්පූර්ණ එක දාන්න පුළුවන් නේ. මේ කැලරි ධනාගය අඩු වුණාම ප්‍රමිතිය නැහැ කියන්නේ යන්ත්‍රයට හෙන අත ගැව්වත් කවන්නේ මේ ආණ්ඩුව කියන විදිහට විදුලිය නිෂ්පාදනය කරන්න ගල් අඟුරු වැඩියෙන් ඕනේ. ගල් අඟුරු වැඩියෙන් ඕනේ වෙනකොට ජනාධිපතිතුමා ඉන්ධන වලට කිව්වාගේ ඉන්ධන ගෙන්න ගන්න එක ගෙන්නන අයගේ සාක්කු පිරවන හොඳ ඉල්ලමක්. හැබැයි ඉන්ධන ලීටරේ ගහන්න යන මිනිස්සයාගේ මෝටර් සයිකලේ පොඩි බඩිකාරයකට මෙව්වට ගහන මිනිහ පපුව උණු වෙනවා. ගෙදර චූටි පුතාට බිස්කට් පැකට් එකක් ටොපි චොක්ලට් එකක් ගෙනියන්න තියෙන සල්ලි ඒකත් හූරලා දෙන්න එනකොට ඇස්වල කඳුළු පුරවගෙන මුන්ට හෙන ගහපන් අපි ඡන්දේ දීලා මේ වනචාරීන් ගෙවන්නේද හිත හිත දුක් විඳලා දෙන්නේ. එව්ව තමයි මේ දෝරේ ගලන්නේ. මේ තෙල් මිල අඩු කරන්න තිබුණා කියන ඔබතුමා පිළිගන්නවද? ලෝකේ බොර තෙල් අඩු නම්, ලෝකේ පිරිපහදු තෙල් අඩු නම් භූමි තෙල් මිල අඩු වෙන්න ඕනේ නැද්ද? අපේ පිරිපහදු බැරල් වලට වඩා ඩොලර් 20කට 30කට අඩුවෙන් හදන පිරිපහදුවේ. මේක ගසා කෑම නෙමේද? ඔබතුමා තීන්දුව ගන්න අපිට ආපහු යන්න තියෙන CID එකට. දැන් එළියට නොදායි. අල්ලස් එකට දානවා. ඊළඟ ආණ්ඩුවක් කෙනෙක් වළක්වන්න බෑ. එතකොට ජම්පර් රන්දන එක ජම්පර් නෙමෙයි අපි කියනවා එල්ලුම් ගහගෙන. රජකාර වගේ සුද්දක කාලේ වගේ ගෝල් පේස් එක එල්ලුම් ගහ හිටපුවා. මොකද ගෝල් පේස් ගනල් විකුණනනේ වහන කිව්වේ. මේ ඔබතුමාගේ සුරතල්ලු මේ රටට කෙනෙ හෙන අපරාධිමි. තෙල් මෙට්ටි ටොන් 23963ක් ගොඩ ගහලා ටොන් 80ක් වාස්ප කරලා කෝටි 40ක් නැති කරලා දැවි තෙල් පොළොව වැටට දාලා පරිසරයට කන ගස්සලා ලක්ෂ 4ට එතන උපාඩු කරලා විදුලි බල මණ්ඩලයට ඩීසල් ලීටරේ ගසා කන මිලට දීලා විදුලි බිලත් වැඩි කරලා ටොන් ගානක් වාස්ප කරලා ඒක පාඩුව ජනතා පිටින් දාලා තෙල් ලීටරත් වැඩි කරලා මේ මොකද්ද? සභාපතිතුමනේ සුපිරි වාහනේ මතකද මම හෙලි කරා අපිට නඩු දානවා කිව්වේ. මොකද්ද මේ BMW රථේ විකුණා සේවකයන්ට සපපස් දෙන තෙල් සංස්ථා සභාපතිගේ ආදර්ශය උතුමාණෙනි මේක වික්කද? මොකද ඔබතුමාලා මෙව රැට හම් වෙනවා ඇතිනේ. මේ තවත් තියෙනවා BMW රථේ විකුණා සේවකයන්ට සපපස් දෙන තෙල් සංස්ථා සභාපතිගේ ආදර්ශය ආණ්ඩුවේ පත්‍රේ මේ වාහනේ තියෙනවා බිලිය කෝටි කීයද? 75 මිලියන 65ක මිලියන 65ක් වටිනා වාහනේ මම හෙලි කරපුවාම විකුණනවා කිව්වා. තාමත් තියෙනවා. ඒක තියාගෙන සැපබස් දෙකක් ගෙනල්ලා තියෙනවා. කෝටි 5කට වැඩි වීදම් කරලා. ආයතනේ වාහන තවාණක් තියෙන. සේවකයන්ට දෙනවට විරුද්ධ නැහැ. සේවකයෝ දාස් ගණක් අයින් කරන්න පිරිස් බල සැකස්මස් හදලා. ජේෂ්ඨයන්ට දෙන්නේ නැහැ. විගණාධිපතිට වංචා තොරතුරු තියෙනම ගැට්ටු තියෙන මිනිස්සුන්ව නම් කරනවා. තෙල් එකේ මෙට්‍රික් ටන් 20963ක් හොරෙන් ගබඩා කරලා ප්‍රමිතියෙන් බෙදන්න බැරි විදිහට ගබඩා කරලා කෝටි 7ට වැඩිය ඉන්ධන වාෂ්ප වෙන්නර්ලා ඒ තොරතුරු තියෙනකොට ඒ හිටපු අධ්‍යක්ෂකවරයව විගණාධිපතිට නම් කරනවා. ගිනිහා ප්‍රවේශම් අංශය තෙල් වල තියෙන භයංකාරම තැන ගින්න ගන්න පුළුවන් කොයි හොති හරි දෙපාරක් ගිනි ගතන ගිනිහා ප්‍රවේශම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් ඉඳද්දි දෙවනේ වැඩ බලන්න දීලා තියෙනවා. සියලු සුදුසුකම් තියෙද්දි කාවද පත් කරන්නේ මේ ගජමිතුරු ආණ්ඩුව. කිසිදු සුදුසුකමක් නැතු විදුලි ඉංජිනේරුවෙක්ව ගිනිහා ප්‍රවේශම් එකේ පත් කරනවා. ගිනිහා ප්‍රවේශම් අංශයක සිටිය යුතු සියලු උපාධි ඒ ඩිප්ලෝමා
සීලු සපුරන් තියෙන පුජ්‍යලට තනතුර දෙන්නේ නැහැ වැඩ බලපු. ගදමිතුරු එකම සුදුසුකම මේ ආණ්ඩුවේ මාලිමාවේ හෙන්චයියෙක් කැලණි විශ්වවිද්‍යාලයේ ගදෙක් වෙන්න ඕනි. අද ඉන්න සභාපති කැලණි ගදයා.